Hello, good morning, Vansapala here. Kawuru? Appa, dodol කියලා හිතුවට මොකද තනි කර දෙන්නේ? ඇයි මේ පාන්දරම? කවුද මේ අපේ වංශෙද? මොකක් අපේ? එකෙකුට කඹරපු පළියට සිය පවුලටම මේ වංශපාලය අයිති නෑ නේද? හරිද? ඒක නිසා කතා කරනකොට ටික වචන පරිස්සමෙන්. Oh yes. අනේ මේ නිදා ඉන්න මගේ යක්ෂයා උස්සන්න නැතුව ගිහින් දිපන් ඔය බලකඩුත් මායි කොල්ලට. මේ වෙලාවේ නම් ඔయిత වඩා සැරට කිව්වත් ඒක නම් කරන්න විදිහක් නෑ. ඒ මොකෝ? ඒ මොකෝ කියන්නේ? මේ වෙලාවේ සර් ඉන්නේ පුද්ගලිකයි රහසිගතයි තැනක. ඕ දැන් සර් නැගිට්ටේ. ඒකනේ. හවුද වශපත්? එහෙන් කියන්නේ? ඔව් බේක. මේ උඹලා දෙන්න ඊරෑට කෑවේ අන්දකයි පුද? මොන උපේක කෙනෙක්ද? පුතේ මම්මේ අම්මා. ඔව් අම්මේ. පුතා හිතානිද්ද මේ පැත්තේ එනවද? ආයෙ එන්නේ පොයේ ඉස්සරින්ද තමයි අම්මේ. ඇයි මොකක් හරි අවුලක්ද? අවුලක් කියන්නේ ඉතින් මේ බේබද්දව කාට හරි කසාද බන්දලා දීලා අහකලා පොඩි පුතාගෙත් මොකක් හරි පීරෙලක් වෙන හැටියක් බලලා මාත් ඉතින් මගේ ඇස් දෙක පියාගන්න ක්‍රමයක් බලන් දෙපැයි. ගෙදර ආවනාව කියලා මම මේ වැඩේ කරාරින්නේ නෑනේ අම්මේ. අනිත් ඉතින් අයියාගේ චර්යාව ගමේ මිනිස්සු දන්නා හන්දා එයාට ගමෙන් මගුලක් හොයන්නත් බෑනේ. අපි අර මේ පත්තරේ ඇඩ් එක දාන වැඩේ කරමු අම්මේ. ඒ කියලා ඉතින් මූව ගෙදරට ඉපල් වෙන්න අරින්න බෑනේ පොඩි පුතේ. අම්මා බය වෙන්න එපා අම්මේ. පොඩි එකා ටියුෂන් පන්ති වලට ඉපල් වුණාට මං එහෙම ඉපල් වෙන්නේ නැහැ. මං කවදා හරි ඉපල් වුණොත් ඉපල් වෙන්නේ මගේ මෑබේනිත් එක්ක මේ වහලයටම තමයි. ඔය මොනවද කියවන්නේ? ඌ ඊරෑ බීපු මතේට තාම මරු කියෝනවා.